මීට පෙර ඔබ බොහෝ විට හෙලිකොප්ටරයක් පියාසර කරන ආකාරය දැක ඇති. නමුත් අද අපි සාකච්ඡා කරන මෙම හෙලිකොප්ටරයක චලිතය සම්බන්ධ සුවිශේෂී සංසිද්ධිය පිළිබඳ ඔබ මීට පෙර සිතා තිබුණාද? හෙලිකොප්ටරයක් ගමන් ආරම්භ කරනුයේ එහි ඉහළ සවිකර ඇති ප්‍රධාන තලය කරකැවීමෙනි. නමුත් චලිතය ආරම්භයේදී හෙලිකොප්ටරය නිශ්චල නිසා එහි කෝණික ගම්‍යතාවද ශූන්‍ය වේ. ඒ අනුව තල කරකැවීමෙන් එක් දිශාවකට කෝණික ගම්‍යතාවක් ලබාගත් විට කෝණික ගම්‍යතා සංසිත නියමයට අනුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටද ඊට සමාන කෝණික ගම්‍යතාවක් ඇති වී සංප්‍රයුක්ත කෝණික ගම්‍යතාව ශූන්‍ය විය යුතුය. නමුත් හෙලිකොප්ටර ගමන් කරන විට එසේ බඳෙහි කරකැවීමක් අප නිරීක්ෂණය කරන්නේ නැහැ. ඊට හේතුව වන්නේ හෙලිකොප්ටරයේ පසුපස තලයක් මගින් පිටත වාතය මත බලයක් ඇති කර හෙලිකොප්ටර බඳට බාහිර ගෝරණයක් ලබා දීමයි. එමගින් හෙලිකොප්ටර බඳ කරකැවීමට උත්සාහ කරන ප්‍රතික්‍රියා බල ගෝරණය හා සමතුලිත කරයි. එමෙන්ම මෙම පසුපස තලෙහි ක්‍රියාකාරීත්වයට යම් හානියක් සිදු වුවහොත් මෙම ගෝරණ සමතුලිතතාව බිඳී හෙලිකොප්ටරය අනතුරට ලක්වීමටද හැකියාව ඇත. එවැනි අවස්ථා විවිධ චිත්‍රපටවලදී ඇතැම් විට ඔබ නරඹා ඇති. කෙසේ වෙතත් මෙම පසුපස තලය නොමැති වුවද වෙනත් උපක්‍රම හරහා කෝණික ගම්‍යතා සංස්ථිතිය චලිතයට බාධා නොවන අයුරින් පවත්වා ගන්න අවස්ථා වර්තමානයේදී ඇත. ඒ අනුව ඔබට මෙලෙස දැක්වෙන්නේ ඒක අක්ෂිත තල පද්ධති දෙකක් යොදාගෙන එකක් දක්ෂිණාවර්තව සහ අනෙක වාමාවර්තව භ්‍රමණය කරමින් කෝණික ගම්‍යතා සංස්ථිතිය ආරක්ෂා කරගනු ලබන අවස්ථාවකි. එබැවින් මෙහිදීද හෙලිකොප්ටර බද මත ගෝරණයක් ඇතිවන්නේ නැහැ.